ජේසු පිහිටයි. දකිනාදේ අවබෝධයෙන් බලනට පිළිගැනීමෙන් ක්‍රියා කරන්නටත් යෞවනයන් හුරු කරන තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ කොළඹ අග්‍රාධිගුරු පදවි කමිටුව ඔබ වෙත ගෙන එන YCS News විශේෂ ප්‍රවෘත්ති විකාශය ඔබ සාදරයෙන් පිළිගන්නවා. කොළඹ අග්‍රාධිගුරු පදවිය පුරා විසිර සිටින අපගේම YCS සොහොර සොහොරියන් දිසාවන්හි සෛලයන්හි සිදු කරනු ලබන විශේෂ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් පිළිබඳ තතු ඔබ වෙත තිළින කරන YCS News වැඩසටහන අද දින සිට ක්‍රියාත්මක වේ. ප්‍රථමයෙන් සිරස්තලය. මේ මාසයේ පුහුණු කඳවුර සාර්ථකව නිමා වෙයි. මෙම මාසය තුළද තවත් පුහුණු කඳවුරක්. දකුණු කොළඹ කෝකිල වසන්තය ඡායල සූර්ය මංගල්‍යය. වෙසක් බොහෝ දින YCS සිසිල් පැන්දන්සල්. මේ මාසයේ සමරන මරිමව ප්‍රදර්ශන සාර්ථකව නිමා වෙයි. ගරු උපාධිපතිතුමාන් ඇතුළු පදවි කමිටුව මගින් මෙහෙවනු ලබන මාසික ශිෂ්‍ය පුහුණු කඳවුර පසුගිය මැයි මාස 16, 17, 18 යන දිනයන්හිදී මායිලිය දෙවන ජුවන් පවුලු මධ්‍යස්ථානයේදී පැවැත්වුණි. ඒ සඳහා සහභාගී වූයේ වත්තල, ගම්පහ හා මීගමුව යන දිසාවන්වල සිසුන්. පසුගිය මැයි මාස 16, 17 සහ 18 යන දිනයන් 3ක් පුරාවට මායිලිය දෙවන ජුවන් පවුලු මධ්‍යස්ථානයේදී ගම්පහ, මීගමුව සහ වත්තල දිසාවන්හි YCS සිසුන් සඳහා තෙදින පුහුණු කඳවුරක් අති සාර්ථක අන්දමින් පවත්වන ලදී. මෙම කඳවුර සංවිධානය කරනු ලැබුවේ උපාධ්‍යපතිතුමන් වන ගරු ප්‍රගීත් දීශාන් පියතුමන් ඇතුළු පදවි කමිටු සමාජිකයන් විසින් වන අතරම මෙහිදී නවයෝන් වියේ පසුවන තරුණ තරුණියන් මුහුණ දෙන ජීවිත ගැටලු, ආගමික හා මානසික ව්‍යාකූලතා සහ YCS පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා දීම සඳහා විශේෂ අවධානයක් යොමුව තිබුණා. එහිදී වූ සංවාදයන් සඳහා සුරේෂ් ප්‍රනාන්දු, ජිනෝ විල්ලෝවරයන් නම් වූ මහත්වරුන්ගේ සහභාගී වීම විශේෂත්වයක්. මීළඟ පුහුණු කඳවුර පැවැත්වෙන්නේ ජූනි මාස 27, 28, 29 යන දිනයන්හිදී මායලිය දෙවන ජුවන් පවුලු මධ්‍යස්ථානයේදී උතුරු කොළඹ, මැද කොළඹ සහ දකුණු කොළඹ දිසාවන්හි සිසු දරුවන් උදෙසායි. හෙළකලා සිරිත අගයමින් දකුණු කොළඹ දිසා කමිටුව විසින් සංවිධානය කරනු ලබන කෝකිල වසන්තය වාර්ෂික අවුරුදු උත්සවය පසුගිය මැයි මාස 1 වන දින ශාන්ත් පීතර විදුහල් පරිශ්‍රයේදී පැවැත්වුණි. ඒ සමගම පසුගිය මැයි මාස 3 වන දින ජායල සෛලය විසින් සූර්ය වසන්තය නමින් අවුරුදු උත්සවයක්ද පැවැත්වුණා. සාම්ප්‍රදායික සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සෙනෙහස මිත්‍රත්වයේ කිරණා කාලයක්. මෙම ආදරය බෙදා ගැනීමක් ලෙස පසුගිය මැයි මාස පළමු වන දින දකුණු කොළඹ දිසා කමිටුව විසින් අවුරුදු උත්සවයක් සන්ත පීතර විදුහල් පරිශ්‍රයේදී පවත්වනු ලැබුවා. මෙම උත්සවය නම් කර තිබුණේ කෝකිල වසන්තය යන නමින්. දවස පුරාවට විවිධ චිත්‍රාංග, අවුරුදු ක්‍රීඩා සහ අනෙකුත් ක්‍රියාකාරකම් රැසක් මෙහිදී පැවැත්වුණු අතරම දිසා සම්බන්ධිකාරක ගරු සිරේෂ් කන්දනාරච්චි පියතුමන් ඇතුළු දකුණු කොළඹ දිසාව මීට සහභාගී වී තිබුණා. මේ අතර පසුගිය මැයි මාස 3 වනදා ජායල වික්ෂෝපදේව මාතා දේවස්ථානයේ YCS කණ්ඩායමත් තරුණ සමිතියත් එක්ව සංවිධානය කළ සූර්ය මංගල්‍ය අවුරුදු උළෙල ජාල කපාලකන්ද පරිශ්‍රයේදී මෙලෙස පැවැත්වුණා. මෙම උත්සවයට තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ පදවි උපාධ්‍ය ගරු ප්‍රගීත් දීශාන් පියතුමන්ද, ජාතික කතෝලික තරුණ සංගමේ අධ්‍යක්ෂ කලන පීරිස් පියතුමන්ද සහභාගී වීම විශේෂත්වයක්. එදින දවස පුරාවටම විවිධ විචිත්‍රාංගයන් සහ නොයෙකුත් අවුරුදු ක්‍රීඩා රසිකින් එම උත්සවය මෙලෙස පිරී තිබුණා. ආගමික සහජීවනයේද පෙරදැඩි කොටගෙන වෙසක් පුන් පොහොය නිමිත්තෙන් රාජගිරිය සෛලය හා දික් හැතැක්ම සෛලය විසින් සිසිල් පැන් දන්සලක්ද පවත්වා ඇත. දන්සල් යනු ආගම් ජාති භේද නොතක හැම දෙනාම ආදරය සහ එකමුතුකමින් එක්වන කටයුත්තක්. ඉතින් තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් පසුගිය මැයි මාස 10 වන දින දන්සල් කිහිපයක් සංවිධානය කරමින් එම වෙසක් පොහෝ දින මෙලෙස අර්ථවත් කළා. රාජගිරිය සිරිහත දේවස්ථානයේ තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සිසිල් පැන් දන්සලක් එදින සවස සංවිධානය කර තිබුණා. එමෙන්ම දික් හැතැත්ම ලෝර්දු දේව මාතාවන්ගේ දේවස්ථානයේ තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ සිසුන් විසින් සිසිල් පැන් දන්සලක් සංවිධානය කර ඇත්තේ මෙලෙසින්. මෙම සෛලයන් දෙකම
මෙලෙස දන්සැල් පවත්වා ඇත්තේ ප්‍රථම වරට වීම තවත් සුවිශේෂී කරුණක්. මේ මාසය කියන්නේ දේව මාතාවන්ට කැපුණු මාසය. ඉතින් ඒ මාසය වෙනුවෙන් මල්මවුන්ගේ වතකොත දිග හැරෙන මල්මව් ප්‍රදර්ශන වැල්ලවත්ත සෛලය සහ සාන්ත පීතර සෛලය මගින් සංවිධානය කර තිබුණි. එක මවක් නම් රැසක් යන තේමාව පදනම් කොටගෙන මැයි 30ක සහ ජුනි 1 දෙතින පුරාවට කිරුළපන ශ්‍රී හෘදය දේවස්ථානය තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය විසින් මෙලෙස මරිම ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණා. කිරුළපන දේවස්ථාන පරිශ්‍රය තුළ පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය තුළ දේව මාතාවන්ගේ විවිධ නාමයන් යටතේ පවතින දර්ශන ප්‍රතිමා බෙන්තිඤ්ඤ සහ භාණ්ඩ රැසක් එළි දක්වනු අතර මරියතුමිය පිළිබඳ විවිධ හැඳින්වීම් මගින් සිසුන්ට සහ එම ප්‍රදර්ශනයේ සහභාගී වූවන්ට මරිම වූ ආදරය සහ ආත්මීය සාක්ෂරතාවය ගොඩනංවන්නට මෙලෙස උපකාරී වුණා. තවද මැයි මාස 29 සහ 30 යන දෙදින පුරාවට කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ඇය සොයා යාත්‍රා දෙවන දිගහැරුම නම් මරිමෝ ප්‍රදර්ශනයක් සංවිධානය කරනු ලැබුවා. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම සිසුන්ට මේ සංවිධානය කර තිබූ අතර මරියතුමියගේ ඉතිහාසය ආදර්ශයන් පිළිබඳව මෙහිදී විශේෂාකාරයෙන් සාකච්ඡා කරනු ලැබුවා. මෙම ප්‍රදර්ශනය මරියතුමියගේ ප්‍රතිමා චිත්‍ර වැනි අංගවලින් පිරී තිබෙනු දක්නට ලැබුණු අතරම ප්‍රදර්ශනයේ විවෘත කිරීම සිදු කරනු ලැබුවේ සන්ත පීතර විද්‍යාලයේ අධිවරු ගරු රෝහිත රොද්රිගෝ පියතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරුවරුන් කීප දෙනෙක් විසිනි. වයිසස් නිවුස් තුළින් ඔබ වෙත ගෙන පුවත් අදට මෙන්න. මෙවැනි වයිසස් පිළිබඳ තොරතුරු ඔබ වෙත රැගෙන වයිසස් නිවුස් සමගින් අපි තවත් දවසක හමු වෙමු. ජේසුස්